අයිස් වල කිරිපිටියේ වෙනසක් නැහැ. වෙනසක් නැහැ කියන්නේ මේකත් රසායනික කුඩා. අයිස් කියන්නේ රසායනික කුඩා. බරපතල ප්‍රකාශයක් අයිස්ුයි කිරිපිටි අතර වෙනසක් නැත. වෙනසක් නැහැ කියන්නේ දැන් මේ අයිස් වලින් අපි දන්නවා හෘදයාබාධ ආඝාත වගේ දේවල් පිළිකා වගේ දේවල් සහ මේ මරණයටපත් වෙන්න පුළුවන්. ඒතර මේ දේත් ඒ ෂණිකව නොවුනත් ටික ටික ඔය දේවල් සිද්ධ වෙනවා. අයිස් ෂණිකව මරනවා කිරිපිටි ක්‍රමානුකූලව මරනවා. ඉතින් බලන් ගියම දෙකම රසායනික කුඩා. එතකොට දැන් මේ කොහොමද ලංකාවට එහෙමනම් මේ කිරිපිටි පුරුදු කළේ? පුරුදු කරේ ඇවිල්ලා ඒ දවස්වල නොමිලේ දුන්නා. දැන් අයිස් වල මුලින්ම නොමිලේ දීලා තියෙන්නේ. ඒතර කිරිපිටිත් නොමිලේ දුන්නාට පස්සේ මොකද වෙන්නේ? මට ඇබ්බැහි වුණා. ඔබට මතක දන්නේ ලක්ෂ්මබායි කියන ගායිකාව ඒ දවස්වලම කියවනේ රට කිරි දීලා සිංහල දරුවෝ මරන්නා කියලා. ඒ කියන්නේ ඒ දවස් ඉඳන්ම ඔක වෙලා තියෙන. ඒ කියන්නේ පාසල් වලට නොමිලේ දුන්නා, රෝහල් නොමිලේ දුන්නා, නොමිලේ දීලා අපි පුරුදු කරට ඇබ්බැහි වුණා. ඇබ්බැහි වුණාට පස්සේ අල්ලට දෙන්න ගත්තා. හරියට අර මත්ද්‍රව්‍ය පුරුදු කරන ආකාරයට තමයි අපිට මේකත් පුරුදු කරන්නේ. එතකොට නව ශ්‍රීලංකාවේ හරි ඕස්ට්‍රේලියාව හරි අපිට බොරු කරලා AD කියලා පැකට් එකේ ගහලා එවනව වෙන්න බෑනේ. ඒක ලංකාව දැනගෙන නෙවෙන්නේ. SLS සහතිකයක් තියෙනවානේ. SLS චෙක් කරනවානේ. එතකොට ඒ SLS ලැබ්ස් වල වැටෙනවානේ. කාර්මික තාක්ෂණ ආයතනයේ චෙක් කරනකොට මේකේ විටමින් Aත් නෑ. මේකේ Dත් නෑ. මේකේ තියෙන්නේ මොකද්ද මෙලමයින් තියෙනවා DCD තියෙන කියලා වාර්තා වුණා. අනේ පාම් ඔයිල් කියන එක මොකද පාම් ඔයිල් කියන්නේ රත් වෙනකොට ඒක මේ පිළිකාකාරයක් බවට පත් වෙනවා. ඒක ඉතාමත් හොඳ. එතකොට මේ අපේ රටේ රාජ්‍ය ආයතන දැන මේ රටේ ජනතාව මිනි මරණ තන්ට මේ ලබා දීලා තියෙනවා. පැහැදිලිව තියෙන්නේ ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද අපි පැහැදිලි වෛද්‍යවරු කියන්නේ අපි වෛද්‍යවරු අපේ යුතුකම් මොකද රොජාස් සකන්දාර විදිහට